Hi Bowan, අපි මේ ප්‍රසන්ටේෂන් එකේදී බලන්නේ 2025 ජූනි 6 වෙනිදායින් අවසන් වෙච්ච සතියේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල වෙනස් වුණේ කොහොමද කියන ඔබට පළමුවෙන්ම පේන මෙන්න මේ ස්ලයිඩ් එකේ ඔබට දකින්න ලැබෙනවා 2024 ජූනි 7 වෙනිදා ඉඳන් 2025 ජූනි 6 වෙනිදා දක්වා කාල පරිච්ඡේදය තුල කොහොමද ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල විචලනය වුණේ කියලා. ඒකට අපිට පේනවා 2024 ජූනි 7 වෙනිදා සිට මෙන්න මේ 2024 11 වෙනි මාසය 12 වෙනි මාසය දක්වාම ශ්‍රී ලංකා රුපියල දිගින් දිගටම ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශක්තිමත් වෙලා තියෙනවා. ඊට පස්සේ එතනින් පසුව නැවතත් ඇමරිකානු ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ ගිහින් තියෙනවා 2024 12 වෙනි මාසයේ ඉඳන් ක්‍රමයෙන් ඉහළ යන තත්ත්වයක් පෙන්වන්න කරලා තියෙනවා. නමුත් 2025 අප්‍රේල් වල අග සතියේ විතර සිට ඩොලරය ක්‍රමයෙන් ස්ථාවරත්වයට පත් වෙමින් තිබෙන බවක් නිරීක්ෂණය වෙනවා. මෙහිදී ඔබට බලා ගන්න පුළුවන් 2025 5 වෙනි මාසේ 9 වෙනිදා ඉඳන් 2025 ජූනි 6 දක්වා කාල පරිච්ඡේදය තුල ආසන්න වශයෙන් මාස කාල පරිච්ඡේදය තුල දෛනික විනිමය අනුපාතය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල විචලනය වුණේ කෙසේද කියලා. මෙතෙන්දී අපට විශේෂයෙන්ම මෙන්න මේ අවසාන කාලය ගත්තොත් 2025 5 වෙනි මාසේ 3 වෙනි සතියේ විතර ඉඳන් අපට පේනවා ශ්‍රී ලංකා රුපියල සමහර ස්ථානවල ලොකු විචලනයක් දකින්න ලැබුණත් ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල ස්ථාවරත්වයක් පෙන්වන්න කරන බව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව. මෙතෙන්දී ඔබට පහුගිය සතියේ ඒ කියන්නේ 2025 ජූනි 2 වෙනිදා ඉඳන් 2025 ජූනි 6 වෙනිදා දක්වා සති කාලයේ පරිච්ඡේදය තුල කොහොමද ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල විචලනය වුණේ කියන එක ඔබට දැක ගන්න පුළුවන්. විශේෂයෙන්ම අපිට පේනවා පසුගිය අඟහරුවාදා සහ බදාදා දිනවල සාපේක්ෂව ඉහළ අගයක් පෙන්වන්න කරනවා. ඒ වගේම සිකුරාදා දිනේ තාමත්ම අඩු වගයක් තමයි පෙන්වන්න කරන්නේ. අපිට මේ ස්ලයිඩ් එකේ බලා ගන්න පුළුවන් පසුගිය වසර කාලයක් ආසන්න වශයෙන් ඒ කියන්නේ 2024 ජූනි 7 වෙනිදා ඉඳන් 2025 ජූනි 6 වෙනිදා දක්වා කාලය, ඒ වගේම පසුගිය මාසික කාලයක් ආසන්න වශයෙන් 2025 මැයි 9 ඉඳන් 2025 ජූනි 6 දක්වා කාලය, ඒ වගේම පසුගිය සතියේ ඒ කියන්නේ 2025 ජූනි 2 ඉඳන් 2025 ජූනි 6 දක්වා කාල පරිච්ඡේදය තුල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ ආරම්භක අගය, ඒ වගේම අවසාන අගය, උපරිම අගය, අවම අගය සහ සාමාන්‍ය අගය. ඔබට මේ ස්ලයිඩ් එකේ බලා ගන්න පුළුවන් 2025 ජූනි 2 ඉඳන් 2025 ජූනි 6 දක්වා සතිය තුල ප්‍රධාන මුදල් ලේඛකවල ගැනුම් සහ විකුණුම් අනුපාතවල සාමාන්‍ය අගයන්. හොඳයි, එහෙනම් පසුගිය සතියේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල විචලනය වූ ආකාරය පිළිබඳව අප දැක්වූ විග්‍රහය මේ
සමග අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම ස්තුතියි. ඒ වගේම මෙවැනි වීඩියෝ තවදුරටත් ඔබ වෙත ගෙන්වා ගැනීමට මේ channel එක subscribe කරන්න කියලා හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.